දම් රැජින අවසානට අපි කතා කරන්න යන්නේ ලංකාවේ හැමෝම පිස්සුවෙන් වගේ ආදරය කරන දම් රැජින කියන නමින් හඳුන්වන බස් එක ගැන. මුලින්ම කියන්න ඕනි මම පෞද්ගලිකව බස් රථ වලට ගොඩක් ආදරය කරන කෙනෙක් නෙවෙයි. දම් රැජින බස් එක මේ වීඩියෝ එකට ඇතුළත් කරන්න ප්‍රධාන හේතු දෙකක් තිබුණා. වෙනත් රටවල බස් වල සහ අපේ රටේ තිබෙන බස් වල වෙනස ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්නත් මේ බස් එකටත් ආදරය කරන ගොඩක් පිරිසක් ඉන්න එකත් අන්න ඒකට හේතු වුණා. ඒ විදිහට ගොඩක් දෙනා ලංකාවේ බස් මොඩිෆිකේෂන් කලාවේ මුල් පුරුක විදිහට මේ දම් රැජින බස් එක හඳුන්වනවා. මේ බස් රථයේ තියෙන අලංකාර සහ විශේෂාංග නිසා ලංකාවේ ගොඩක් දෙනා අතර ප්‍රසිද්ධ බස් රථයක් වෙලා තිබෙන අතර හැම දෙනාගේම අවධානය දිනා ගැනීමටත් සමත් වෙලා තියෙනවා. පිටින් බලනකොට පේන ලස්සන පෙනුමත් තාක්ෂණික පහසුකම් සහ විනෝදාස්වාදයේ සඳහා ඇති පහසුකම් මේ බස් රථය බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වීමට ගොඩක් ලොකු බලපෑමක් ලබා ආසන, Wi-Fi, ෆෝන් charge කරන්න පුළුවන් හැකියාව, ෆෑන් සහ බෝට් ඩිෆෙන්සර් පහසුකම් එක්ක තියෙන විශේෂ බස් රථයක් කියලා අපිට මේක හඳුන්වන්න පුළුවන්.